ආය අලුවනේ ඔන්න එදා චිකන් වලට දැම්මා එළ බටු. අද දාන්න යන්නේ වම් බටුයි කැරටුයි. හරි. මෙන්න මේ විදිහට තමයි හදාගන්න හදන්නේ. ඔන්න ඔය විදිහට චිකන් ටික ලාස්ට් කරගත්තා. මේවා කාලි ලුණු, සුදු ලුණු, කරපිංච අමුමිරිස් මේ තුන පහ ටිකත් ඔක්කොම ටික ලිප ළඟට ලං කර ගන්නවා වෙනදා වගේම. ඔන්න ඊට පස්සේ තෙල් ටික රත් වුණාට පස්සේ ලුණු ටික දා ගන්නවා. ඊට පස්සේ ලුණු ටික දාගෙන ඉන්නලා ඒක උඩට අපි දා ගන්නවා අපහෝ මොනවද දාන්නේ ජම්බෝල ඇට ජම්බෝල ඇට ටික දාගන්නවා. ජම්බෝල ඇට ටික මේ විදිහට දාගත්තට පස්සේ මේ විදිහට බැදින්න දෙන්න ඕන. ඊට පස්සේ ඔන්න අපි ඒකට දාගන්නවා රෙඩ් මෙලන් ටික දාගන්නවා මේ විදිහට. ඊට පස්සේ green chilies use කරනවා. ඊට පස්සේ green leaves use කරන්න ඕනේ. ඊට පස්සේ මේ විදිහට අපි තෙලේ දාගන්නකොට තෙල් එහාට මෙහාට විසිරෙනවා අත පරිස්සම් කරගන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට අපි අර කැරට් ටිකයි බට් ටිකයි කපාගත්ත ටික ওই විදිහට දාලා බෙද ගන්න ආරිනවා. ඊට පස්සේ මේවා විදිහට බෙද ගන්න ඒක ඊට පස්සේ අපි ඒකට දානවා තුන පහ වරදුනා කරපිංච. ඔන්න කරපිංච දැම්මා. කරපිංච දාලා වෙලා ටිකක් කියලා බලන්න ඉන්නවා. කරපිංච ටික බෙදෙනකම් එනකොට කරපිංච බෙදෙන්නේ. ඔන්න ඊට පස්සේ අපි ඒකට කහ කුඩු දැම්මා. කහ කුඩු දාලා ආයෙ බලන්න ඉන්නවා. ඊට පස්සේ ආයෙ මිරිස් කුඩු දැම්මා. මිරිස් කුඩු දාලා ආයෙ බලන්න ඉන්නවා. ඊට පස්සේ ඕන ගාම්බිරිස් කුඩු දැම්මා. ගාම්බිරිස් කුඩු දාලා ආයෙ බලාගෙන ඉන්නලා තියෙන්නේ. ඕන ලුණු කුඩු දැම්මා. ලුණු නම් අඳි 4ක් දැම්මත් පමන්නේ. ඊට පස්සේ ඕන මේ විදිහට අපි එනසල් කරාමනේටි සූදුරු මහදුරු කොත්තමාලි ඔක්කොම ටික දා ගන්න ඕනේ. මේකට එතකොට තමයි මේ මාළු රස වෙන්නේ. එනසල් හොඳට කඩලා දාගත්තා නම් හොඳයි. ඔන්න ඊට පස්සේ අපි පාවිච්චි කරන මැජික් ෂොප් ඉතින් මම මේක පොඩ්ඩක් රහ ගන්න දාන්නේ. ඔන්න ඔය විදිහට දාගත්තා. දැන් ඊට පස්සේ මේ විදිහට කලවම් කරගත්තා. ඒකට කලවම් කරගත්ත මේ විදිහට අපි දැන් මේ විදිහට වතුර එකතු කර ගන්නවා ඇති පදමට. ඊට පස්සේ ඒකට මෙන්න මේ විදිහට ඉදෙනවා. මේ විදිහට තැම්බෙනකොට තමයි අපි දකින්නේ අපේ මට චිකන් ටික තියන්න අමතකුණානේ කියලා. ඔන්න දැන් උඩින් අපි චිකන් ටික හිමීට තියනවා. තව වැඩක් මට කරන්න අමතකුණානේ මේ චිකන් ටික කපා ගන්න බැරුණානේ. අයියෝ මං එහෙමම ගෙඩි පිටි තිබ්බා. දැන් ඉතින් මොනවද කරන්නද? ඉදින්න දෙනවා මේ විදිහටම. ඔන්න ඕකයි තාත්තේ. ඊට පස්සේ මෙන්න මේ විදිහට දැන් චිකන් ටික තිබ්බා. චිකන් ටික ඉදෙන්න වතුරත් මදි ඔක්කොම මදි. මේ ටික ඉදෙන්නේ නැද්ද දන්නේ නැහැ. කමන්න අපි ටිකක් වෙලා තියලා බලමු. ඔන්න ඔය විදිහට හදා ගන්නවා. දැන් ඒක උඩට අපහො දැම්ම රෙඩ් ලෙමන් දැම්ම. ඊට පස්සේ green leaves දාලා මේ විදිහට හදලා තියෙන්නේ ජම්බෝ ලෑට දාලා. ඔන්න ඔය විදිහට මේ අකලලා හදාගන්න කාරියකට ඔන්න දැන් චිකන් ඇතුළට බැස්සා. ඔන්න දැන් අසමෝදකම් කොලයි තනකොලයි දැම්මා. මේ ටික දාලා ගිහලා මේ ටික හොඳට අවසාන බානකොට තමයි මේක දාන්න ඕනේ. ඒතර තමයි මේක රස සුවඳ ඔක්කොම එනවා. ඊට පස්සේ ඔන්න චිකන් කෑලි උඩට එනවා. චිකන් කෑලි උඩට එනවා. චිකන් කෑලි උඩට එනවා. කොහමද තැම්බිලා තියෙන්නේ දැන් ඉතින් හොඳට අනාගෙන කන්න තමයි තියෙන්නේ. බත් එකකට දාලා හොඳ සුප් එක වගේ තියෙනවා. හොඳට පොඩි තියෙනවා. අර මං කලින් දාගත්ත වතුර ටිකෙන් මම මේ ගේම ගහගත්තේ. ආයෙ ලොකුවට වතුර දාන්න ඕනේ මේකට. ඔන්න ඔක් තමයි මගේ තියෙන ෆයිනල් අවසාන ලොක් එක මේකේ තියෙන මේ කාරිය. ඔයාලත් හදලා බලන්න. එතකොට එක ගලින් කුරුළු තුද්දලයි. වබටුත් ඉව්වා. කැරට් මාළුවත් ඉව්වා. චිකන් මාළුවත් ඉව්වා. මාළුත් ඉව්වා. ඔන්න. එහෙනම් අපි කමු.